Hello guys. ඔන්න මේ පාර අවුරුද්දට මම නාරං හදපු බලමුද? මුලින්ම මම වළඳක් ලිපේ තියලා ඒකට සීනි වතුර ටිකකුයි ලුණුයි දාලා හොඳට දිය කරගන්න. ඊට පස්සේ මේක මේ විදිහට බුබුලු දාගෙන එද්දී මම මේකට ගාගත්තු පොල් දාගන්නවා. මම මේ දාන්නේ වල ප්‍රමාණයක් නෑනේ මම මේ හිතින් මැනලා දාන්නේ. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරලා මම මේකට බදපු හාල් පිටි ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේක ආයෙත් හොඳට මික්ස් කරගෙන මේක ලිපෙන් බාලා නිවෙන ටික වෙලාවක් තියෙන මේ තියෙන නිවුනට පස්සේ දැන් මේකෙන් මම මෙන්න මේ වගේ ගුලි හදා ගන්නවා. මම මේ සයිස් එකෙන් ගුලි 27ක් හදාගත්තා. ටික ටික රස බැලුවේ නැත්නම් ඉතින් 35ක් හදාගන්න තිබුණා. ඊට පස්සේ මම බැටර් එක හදාගන්න හාල් පිටි ටිකකුයි පාන් පිටි ටිකකුයි කහ ටිකකුයි ලුණු ටිකකුයි අරගෙන තියෙනවා. මේ ටික හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ මේකට වතුර දාලා මෙන්න මේ වගේ බැටර් එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ මේ ටික බද ගන්න මම වළඳකට තෙල් ටිකක් දා ගන්නවා. තෙල් රත් වුණාට පස්සේ අපි අර හදාගත්තු බෝල ටික අපේ බැටර් එකේ තවරගෙන තෙල් එකට දා ගන්න ඕන. ඊට පස්සේ නාරං කැවුම් ටික රන්වන් පාරට වගේ බැදුනහම අපි ඒක තෙල් බේරෙන්න පැත්තකින් තියා ගන්න ඕන. ওই විදිහට මම ඔක්කොම ටික බැදගත්තා. දැන් ඉතින් තියෙන රස බලන්න තමයි. වීඩියෝ එක කරලා ඉවරනහන් ඉන්න කියලා ගෙදර මිනිස්සුන්ගෙන් මේ ටික පරිස්සම් කරගත්තේ හරිම අමාරුයි. ඇත්තටම මේ විදිහට හැදුවම හරිම රසයි. මගෙත් මේ තුන්වෙනි පාර. ඉතින් ඔයාලත් හදලා බලන්න. වීඩියෝ එක බලුවට thank you. bye bye.